කොකෝලීෆ් නැවුම් පොල්තෙල් විශිෂ්ටත්වයේ විශ්වාසය දිනෝ ශ්‍රී ලාංකීය සන්නාමය. දෙනව බලන්න බැට් එක මෙහාට. අනේ හාමුදුරනේ ඔක ඉල්ලන් ආව බැට් එක අම්මා. තාපම් බලන්න බෝලේ. හයේ කුසලාන කියනකොට මම 6 වසරේ. ක්‍රිකට් කියන්නේ මං ආසම ක්‍රීඩාව. ක්‍රීඩාවකට පුළුවන් මෙත්තානන්ද මිනිහෙක්ව හික්මවන්න. ඒ කොහොමද? ඉවසීම ජය පරාජය හුරු වෙනවා කියන්නේම මෙත්තානන්ද මිනිහෙකුගේ හික්මීම ඇති වෙනවා. ඒ වගේම හොඳ විනයක් ඇති වෙනවා. අනේ නිකන් ඉන්න හාමුදුරනේ. ඔය ටීවී වල තියෙන බිග් මැච් කියයි අර මැච් කියයි. ඔව් අවසානයේ උන් වලි දාගෙන හොම්බත් නැතුව ඉස්පිරිතාලේ නවතින්නේ. හා නැද්ද? ක්‍රීඩාව තුලින් ඇති වෙන්නේ වෛරයයි ක්‍රෝධයයි නම් උන්ගේ අනාගතය ගැන කවර කතාවද? අය උන්ගේ අනාගතය හොඳයි හාමුදුරනේ. මන් දන්න කීයක්ම කැම්පස් ඉන්නවද? ලංකාවේ ගැන්වීම් වලින් මිනිහෙක්ව හදන්නේ නෑ මල්කෙන්ද? සමාජ දැනුම නැති පොතේ පතේ දැනුම විතරක් තියෙන රොබෝලා නම් හදනවා. ඒකනේ ඉතින් අපි ඉගෙන ගත්තේ නැත්තේ. ඒකනේ උඹලා මැටි ගොඩවල් වගේ ඉන්නේ. මේ මොනවද බං? අපේ ගෙදර මෙහෙම ලුණු මිරිසක් හැදුවේ නෑනේ බං. කෝ බලන්න. ලුණු මිරිස හොඳයි. පොඩි නිකන් මේ මොඩ පුවක් රහක් වගේ එකක් එනවනේ. මම අපලා පලං කරගත්ත පිට අපේ බත් එක කාලා පස්සේ කන්න තමයි මේක තියාගත්තේ. මෙච්චර මාළු බිනි තියෙනවා මාත් යාල අලු කැසල් ටිකක් හරි අරන් කන්න තිබ්බනේ. මගේ පිටේටම කෙලියා. ලොකු පුතා ලොකු පුතේ මේ සිලින්ඩර් එකේ සල්ලි ටික ගෙනත් දීපන්.
எனக்கு செம்மையா இருக்கு මට උඩු බඩ පිරෙන්න කණ්ඩ හම්බුණා දැන් පාඩුවකුත් නෑ මට සල්ලි ටිකක් හම්බ වෙනවා මේ උඹ අපිට වස්තුවක් හම්බ වෙනවා කියපු දවසේ ඉඳලා කෙලවිලා හැඳි ගෑවිලා යන්නම වස්තු ගොඩාක් අපිට හම්බුණා. අයියෝ මාත්‍යා එව්වා මොන වස්තුද? හරි. මට දැන් කියපන් මොකද්ද ඔය වස්තුව කියලා? පියක්කා මාත්‍යා මට කියන්න තේරෙන්නේ නෑ. හරිද ලොකු වස්තුවනේ තියනවා කිව්වේ. අපි හිතමු එක්කෝ නිදානයක්. නැත්තම් ටිකට් එකක් ඇදෙනවා. ඒ වගේ කියමුකෝ මාත්‍යා කැමති එකක් හිතාගන්න මිල කරන්න බැරි ලොකු වස්තුවක් තමයි තියෙනවා. එහෙම මොනෝ කරන්නත් වැඩක් නෑ අර පව්කාර පස් දෙනා එකතු වෙන්නේ නැතුව. දැන් කවුද මේ පස් දෙනා? පස් දෙනා? සත්තු මරණ කෙනා, බොරු කියන කෙනා, අනුන්ගේ දේ ගන්න කෙනා, අවලම යන කෙනා. ඊළඟට බේබද්දා. හාකු අඩේ දැන් එතකොට උඹ නැද්ද? නෑ මම වට නෑ. නෝනා මේකේ මාළුව තමා තව ඉතුරු අපරාධිනේ විසිකරන එක. තව බච්චුට්ටක් දාගෙන එන්නකෝ. මේ දැන් මොනවද බං අපි ওই වස්තු වෙනුවෙන් කරන්න ඕනේ? ඒක ඉතින් ඒක මම දන්නේ නෑ. කොකොලීෆ් නැවුම් පොල් තෙල් විශිෂ්ටත්වයේ විශ්වාසය දිනෝ ශ්‍රී ලාංකීය සන්නාමය. මොකේද මල්කෙන්ද රඳුනේ? ඔය හරිය නෙවෙයි තව උඩ. තව ටිකක් උඩ අපේ හාමුදුරුවනේ. නෑ ඔය උතන එහා පැත්තේ අර කො හාමුදුරුව බහින්න මං නගින්න. මමනේ ගැහුවේ මම බලන්න. කොහෙද කියපන්කො රැඳුනේ මේක? නෑ ඉතින් ලොකු හාමුදුරුව ආවොත් එහෙම. ලොකු හාමුදුරුව එන්නේ නෑ. මල්කෙන්ද? ලොකු හාමුදුරුව එනවා. සද්ද කරන්න බෑ. මල්කෙන්ද? අපේ හාමුදුරුවනේ. කොමෙත් ආනන්ද හාමුදුරුව? බුදුගේ ළඟ පාඩම් කර කර හිටිය අපේ හාමුදුරුවනේ. දැන් උඹ මොකද මෙතනට වෙලා කරන්නේ? ගහක් යට ඉන්නකොට පුදුම සීතලක්නේ දැනෙන්නේ අපේ හාමුදුරුවනේ. නැද්ද? දැන්වත් නැවතියා. දැන් මට දුවන්න බෑ. මොකද යකෝ? මේ දරුවා මං තනියම හදා ගන්නවා.
කාගේ වුණත් දරුවෙක්නේ. බැරි නෑ මට තාත්තා වෙන්න. එහෙනම් මේ දරුවට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඔයාගෙන් දෙන්න. මේ රාධිකා මම ලැට් එකේ ඌ කියා මයි ලැට් එක තුල තාම ආවද මට ඉන්න බෑ රෙඩ් බෑ මට ඉන්න බෑ යනවා තමුන්නාන්සේ හදන්නේ මටත් මේ පන්සලෙන් යන්තන්න වැඩ සිද්ධ කරන්නද? අපේ හාමුදුරුවනේ ක්‍රිකට් ගහපු බෝලේ. බෝලේ? බෝල ගහන්නද සිවුරු දාගත්තේ? පන්සලට ආපු දවසේ ඉඳලා කරන්න පුළුවන් අසරාණි වැඩ සේරම කරා. මේක මෙහෙම කරන්න බෑ මෙත්තානන්ද. මං තමුන්නාන්සේ අපේ ගුරු හාමුදුරුව ළඟට එක්කන් යනවා. අනේ අපේ හාමුදුරුවනේ තමුසේ හිතුවද හැමදේම දැක දැක සිවුරු දාගෙන ඉන්න නෝන්ජලෙක් කියලා මං? මම භික්ෂුවක්. දහම රකින භික්ෂුවක්. මේ ගෑනෝ මේ බලහන් උඹට මේක කියවන්න පුළුවන්ද කියලා. කොහෙන්ද මේක හම්බුනේ? ඔය අපේ සීයා මට ඒ කාලේ දීපු එකක්. උඹට කියවන්න පුළුවන්ද? කියවන්න නම් පුළුවන්. මේ මොකක්ද ඔකේ තියෙන්නේ? මේකේ තියෙන විදිහට නම් කියන්නේ නිදානයක් ගැන. ඈ? පස් දිනක නිදානයක් ගැන කියන්නේ. මේ කොහෙද ඔක තියෙනවා කියන්නේ? ඒකට ඉතින් මේ පොත කියලා බලන්න ඕන. මේ මගේ ඇස් පේන්නේ නෑනේ. සරලවම කිව්වොත් පොට්ට ගෑනියක්. එහෙම වෙලත් ඇයි ඔයා මට ආදරේ? ආදරය කරන්න ඕනේ රූපෙට නෙමෙයි. රූපෙට ආස වෙලා ආදරය කරලා බැඳලා අවුරුදු 5ක් යනකොට ඒ ආදරේ නැති වෙලා යනවා. ඉතින් ආදරය කරන්න ඕනේ හදවතට. හදවතට දැනෙන්න.
මාව බැන්දොත් නම් ඔයාට තමයි ඔක්කොම වැටික් කරන්න වෙන්නේ. ඒ මොකද? ඇස් පේන්නේ නැතුව මං කොහොමද වැඩ කරන්නේ? අඩුම තරමේ රෙදි හොදන්නේවත්. අයියෝ අසුළු දේවල්. ඒ කිව්වේ ඒ කියන්නේ ළමයෝ ඔයාව එක්කන් ගිහින් රෙදි බේසම ළඟින් තියෙනවා. වාට තියෙන රෙදි ටික හොදගෙන යන්න. ඕකේ යටි දෙයක් කිය. රෙදි හොදන්නේ කොහොමද කුණු පේන්නේ නැතුව? දැන් වොෂින් මැෂින් එකේ රෙදි හේදෙන්නේ කුණු දැකලාද? අම්මෝ මේ මිනිහා මාව ගෙදර එක්කන් යන්නේ මට කියලා රෙදි හොදව ගන්න. නැත්තම් කවුද? ඔයාලගේ තාත්තා. ඕන් තාත්තේ අක්කගේ හපංකම්. තාත්තේ තාත්තා තමයි. මොකද උතන? කඩේ යන ගමන් යාළුවෙක් හම්බුණා. ඌද යාළුවා? ඇයි තාත්තා දන්නේ නැද්ද? මොරවා කුන්දලාගේ මේ මුණුපුරානේ මේ ඉන්නේ. හැබැයිටම යාළුකම නැගලම යනවා වගේ නේද? අක්කා හැමදාම මේ අයියගේ බයිසිකලේ තමයි නැගලා යන්නේ. එහෙමද? වැරදියට හිතන්න එපා මාමි. ඔබ හදන්නේ මේකේ අනාථ කරන්නද? තාත්තා අම්මට කරා වගේද? එහෙම ප්‍රහාරයක් එල්ල කිරීම දරුණු වැඩි නැද්ද? මොනවා වුණා තාත්තනේ. වැඩි තමයි. අනේ මේ ඉන්නේ ඉතුන යන්නේ නැතුව ඔයාගේ දිස්නේ වදින්න නැත්නම් කොහොම ඉතම්බවා යන්න. ඔබ කියපු කතාව හරි. මොනවද හරි? අපේ සීයා දීපු පුස්කොළ පොතක් තියෙනවා. ඔව් බං. ඒකේ තියෙන්නේ නිදානයක් ගැන. කොහොමද මාත්‍යා ශාස්ත්‍රේ? ඒක ගන්න අපි මොකද්ද බං කරන්න ඕනේ? ඒකනේ පස් දෙනාම එකතු වෙන්නම ඕන. ඉන්නවා. අප්පට සිරි. නෑනේ. බෝන එක ගියානේ. හැබැයි ඕකට ඕනනම් මට උදව්වක් කරන්න පුළුවන්. ඉතින් කෙල්ලේ උදව් කරපම් බං උදව් කරපම්. මට මොනවද දෙන්නේ? නිදානේ හම්බුනාම යකෝ මොනවද දෙන්න බැරි. මුලින් මාත්‍යාර නෑ කියපු කෙනා එකතු කරගන්නකෝ. පොඩි ස්ක්‍රීන් වලින් YouTube බලලා එපා වෙලාද? ලොකු ස්ක්‍රීන් විතරක් නෙමෙයි වෙන ඕන දෙයක් ටික ටික ගෙවන්න කරන්න පුළුවන් ඒකම තැන Snap. මෙත්තානන්ද මොකද මේ? මම මේ චීවරයට සුදුසු නෑ අපේ හාමුදුරුවනේ. එකපාරම මමත් මේ දහම විනාශ වෙනවට කැමති නෑ අපේ හාමුදුරුවනේ. මන් නිසා අපේ හාමුදුරුවෝ කොච්චර කතා ඇහුවද? මම යන්නම් අපේ හාමුදුරුවනේ. දැන් කොහෙද යන්නේ? ඉස්සෙල්ලාම තාත්තා හම්බෙන්න ඕනේ.